ක්‍රිස්තුතුමන් තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, චතුරාර්යකී 3 වන ඉරුදිනට ඇතුල් වෙන අද දවස මාර්තු මාසේ 23 වෙනිදා. අදට නියමිත පළමු දේව ප්‍රකාශනය තෝරාගෙන තියෙන නික්මයාම පොතෙන් මෝසෙස් තුමාගේ කැඳවීම එහිදී අපිට විස්තර කරනවා. මිස්රයේ ඉඳලා මිදියන් දේශයට පලා යන මෝසෙස් තුමාව හොරෙබ් නම් කන්දේදී දෙවියන් වහන්සේගේ දූතයා පඳුරක් මැදින් නැගුණු ගිනි ජාලාවක ආකාරයෙන් ඔහුට කතා කරනවා. ප්‍රේමවන්තයනි, එතනදී උන්වහන්සේගේ කාර්ය මෝසෙස් තුමාට පැහැදිලිව දන්වනවා. ඊශ්‍රායල් ජනතාවව මිස්රයේ වහල්කමින් මුදවාලන්නට මෝසෙස්ව කැඳවනු ලබන ආකාරයයි විස්තර වෙන්නේ. ඒ වගේම ඔබව මාව ප්‍රසාද ස්නාපනය තුළ කැඳවනු ලැබුවේ විශේෂ වූ කාර්යයක් සඳහායි. ඔබ මම අප එකින් එක්කෙනා වෙනස් වෙවි ස්වාමින් වහන්සේගේ රාජ්‍ය ගොඩනගන්නට එකතු වෙන අයුරු ස්වාමින් වහන්සේ මේ හරහා අපට පෙන්වලා දෙනවා. ඒ නිසා ඔබේ මගේ ජීවිත කැඳවීම පූජක පැවිදි කැඳවීමක් වෙන්නට පුළුවන්. පෞල් ජීවිතය සඳහා කැඳවීමක් වෙන්නට පුළුවන්. ස්වාමින් වහන්සේ මේ සුද්ධ වූ ජීවිත රටාවන් තුළ ඔබව මාව මෙහෙයවන්නේ විශේෂ වූ කාර්යයක් සඳහාමයි. ඒ නිසා මේ ජීවිත කැඳවීම ගැන අපිට සමහර වෙලාවට අමතක වෙලා, මුදල් නිසා, කාර්යබහුල ජීවිතය නිසා අපි හුඟක් දෙවියන් වහන්සේගෙන් ඈතට ගිහිල්ලා. ඒ නිසා සුදු ලූක්තුමාගේ සුවිශේෂය තුළ අපිට ඉදිරිපත් කරනවා ඵල නොදරන අත්තිකා ගහකේ උපමාව. මොකද මේ අත්තිකා ගහේ අවුරුදු 3ක් ගෙඩි සොයාගෙන ආවත් ඵලදාව ලැබුණේ නැහැ. නිසා මොකද කරන්න කියන්නේ? කපලා දාන්න කියනවා. පොළවට බරක්ව තියෙන එක යුතු නැහැයි කියලා කියනවා. නමුත් ප්‍රේමවන්තේනි, උයන් ගොව්වා කියනවා නැහැ. තව අවුරුද්දක් තිබුණා මේ. එයට පොහොර දාලා සාතු සප්පායම් කරලා අවුරුද්දකින් ඵල දරුවොත් හොඳයි. එහෙම නැත්නම් අපි කපා දමමුයි කියලා. මේකෙන් අදහස් කරන්නේ ප්‍රේමවන්තේනි, ඔබට මට තවත් අවස්ථාවක් දීලා තියෙනවා. අපේ ජීවිත කැඳවීම තුළ අපිට ඵල දරන්නට නොහැකි වුණා නම්, අපේ ජීවිත කැඳවීමට අපි සාධාරණත්වයක් ඉෂ්ට කරලා නැත්නම් අපිට ස්වාමින් වහන්සේ මේ චතුරාර්යකේ තවත් අවස්ථාවක් දෙනවා. ඒ ගැන වඩා ගැඹුරින් මෙනෙහි කරන්නට. ප්‍රේමවන්තේනි, උන්වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාව තව තවත් වර්ධනය කරගන්නට, උන්වහන්සේගේ ආදරය, ප්‍රේමය, රැකවරණය අපේ ජීවිතවලට වැඩි වැඩියෙන් ලබාගෙන ඒවා අනිත් අය වෙත ගෙන යන ස්වාමින් වහන්සේගේම දෑති භාජනයන් බවට ඔබ මම අද සමාජයේපත් වෙන්නට ඕන. මේ සමාජය දවසින් දවස විෂමකාරී වෙද්දී, ඔබට මට ජීවිතය වෙන්නට අපහසු වෙද්දී, මේ සමාජයේ අපේ ජීවිතවලට මහා පුදුමාකාර විදිහට අයහපතම තෝරා ගන්නට අවස්ථාව ලබා දෙනකොට ප්‍රේමවන්තේනි, ස්වාමින් වහන්සේ තුල ඵලදරන ජීවිත බවට පත් වෙන්නට ඕන. අපගේ මුදුන් මුල කිරිමුල් ටික මේ හැම දෙයක් මුළු ජීවිතයම ස්වාමින් වහන්සේත් එක්ක එකට බද්ධ වෙන්නට ඕන. උන්වහන්සේව එකට රැකගත් උන්වහන්සේ තුල රැඳවෙන ජීවිත බවට අපේ කිතුණු ජීවිත පත් වෙන්නට ඕන. අන්න එතන දරන ඵලය ඊටා වැදගත් වෙනවා. එහෙම නැත්නම් ඔබටත් මටත් වෙන්නේ ස්වාමින් වහන්සේ අපිවත් ඵල නොදරන ජීවිත නිසා අයින් කරන්නට අවකාශය තියෙනවා. ස්වාමින් වහන්සේට අවශ්‍ය වෙන්නේ අපිව වෙන් කරන්නට නෙමෙයි, අපිව අයින් කරන්නට නෙමෙයි, අපිව ඈත් කරන්නට නෙමෙයි. උන්වහන්සේගේ සමානකමට ඔබව මාව මවපු නිසා අපි හැමෝගෙම ජීවිත තුළ ඵල දරන්නට අවශ්‍යම බව උන්වහන්සේ පෙන්වලා දෙනවා. ඒ නිසා මේ අවස්ථාව පැහැර නොහැර සැබෑ සිත් හැරීමක් තුළ, මනස්ථාපනයක් තුළ ඊතර වීමේ ජීවිතයක් හොයාගෙන යන්න අවශ්‍ය වරප්‍රසාද හොයමු. අද දවස ස්වාමින් වහන්සේ තුල වැඩියෙන් අපි යාඥාවෙන් හැලමින් ඒ සඳහා මඟ විවර කරගන්න කටයුතු කරමු. ආමෙන්. ජේසු පිහිටයි.